මේ දෙන පණිවිඩේ තමයි එක මොහොතකවත් හිත රිදවන්න පාන එකයි. පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න ඕන. මරණකම් විඳවන්න. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවා. තාත්තා පහවදා උදේ වැඩට යනකොට පොඩි එක කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි කාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස්කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවත් ඉන්නවා ඒකේ. බිරිඳක් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. කවුද දන්නේ මොකක් වෙයිද කියලා. මම මේ අපිට අර හම්බ වෙනකම් අපි බලන් ඉන්නවා. පැහැදිලි. අපිට හම්බ වෙනකම් බලන්න නැතේ. අපිට හම්බ වෙනකම් පෙරු